Hello friends, ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අපේ beach buggy racing game එකත් එක්ක. ඉතින් යාළුවනේ අද ගන්නන්න යන්නේ ඕගොල්ලොන්ට beach buggy එකේ තියෙන pro tips 6ක්. ඉතින් යාළුවනේ මට විශ්වාසයි ඕගොල්ලෝ මේකෙන් එකක් හරි දන්නේ නැති එකක් තියෙයි කියලා. ඉතින් අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ subscribe කරලා හැමෝම එකතු වෙන්න like එකක් දාලා. අන්තිම වෙනකන් රැඳිලින්න මොකද අන්තිම එක වුණත් ඔයා නොදැන ඉන්න පුළුවන්. පළවෙනි එක තමයි යාළුවනේ මෙන්න මේක උඩ පයින් එක. ඉතින් යාළුවනේ ඒක කරන්නේ අර ඩොට් තුනක් වගේ එනවනේ. අන්න ඒක වැදෙද්දිම යාළුවනේ අර පැත්තේ තියෙන power up button එක ඔබන්න ඕන. එතකොට තමයි ඒ උඩ යන්නේ. හරිද? ඊළඟ එක තමයි friends ඔයාට මේ තරංගේ ගියාම තේරෙයි මොකක්දයි කියලා. හරිද? මුලින්ම මේ තරගේ මං ස්පීඩ් එක වැඩි කරලා යවන්නේ. ඒ හින්දා කම්මැලි කමක් නැහැ. හරිද? ගැම්මට කොල්ල රැඳිලින්න මං කලින් එක ගැන කතා කරන්නම්. හරිද? ඉතින් යාළුවනේ power up එක අර dot 3 එද්දිම power up button එක ඔබන්න ඕනේ. එතකොට තමයි ප්‍රතිඵලය ගන්න පුළුවන් කලින් එකේ. හරිද? මේක යාළුවනේ ඔන්න බලන්න ස්කෝර් එක 42යි ගානක්. හරිද? ඔන්න ඒ මේකම තව විදිහකට යනවා. ඔයාට වෙනස තේරෙයිද බලන්නකො මේකේ. දැන් ඔයා හිතනවා ඇති එක දෙයක්. හරිද? ඒ තමයි යාළුවනේ shortcut පාවිච්චි කරපු එක. ඉතින් shortcut වීඩියෝ වලට අපේ 30000 ගණන් views ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒකත් දැම්ම බලලා එන්න. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ඔන්න දැන් පෙනේවි shortcut එක ගියපු එකේ score එක 40ක් කියලා. ඒ කියන්නේ පට්ටම අඩු ගාණක්. හරිද? එහෙනම් යාළුවනේ shortcut භාවිත කරලා ඔයාලට තරඟේ ලේසියෙන්ම ජය ගන්න පුළුවන්. ඊළඟ එක තමයි friends ඔන්න බලන්න ඔයාට ලේසියෙන්ම gems නැත්නම් මැණික් ගන්න පුළුවන් ක්‍රමේ. හරිද? ඔන්න බලන්න friend. හරිද? මෙන්න මෙතනදී ස්පීඩ් අප් කරගෙන ගිහිල්ලා මෙන්න මේ දත් ටික කඩන්න. යෝ දැක්කද ඩෙන්ටිස්ට් කියලා achievement එකකුත් එනවා. ඉතින් යාළුවනේ ඒව බලන්නේ ඒවාට තියෙන goals මෙන්න මෙතන මේ කප් එක එබුවාම එනවා ඔක්කොම ටික. හරිද? මේකේ තියෙන ඔයාට අර crabsලා කකුලුව 100ක් මේව කරාම මැණිකක් හම්බ වෙනවා. කාර් 5ක් ගත්තාම එහෙම හම්බ වෙනවා. කිලෝමීටර් 100ක් ගියාම මැණිකක් හම්බ වෙනවා. කිලෝමීටර් 1000ක් ගියාම මැණිකක් හම්බ වෙනවා. මේ ගුල්ස්ලා සී ගුල්ස්ලා 100ක් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා යාළුවනේ. හරිද? ඔන්න ඊළඟ ප්‍රෝ ටිප් එක අපි බලමු එහෙනම්. හරි කොල්ලනේ මේ ටිකේ normal එකේ යන්න. හරිද? මේ ටිකේ ඉතින් normal speed එකෙම යන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ straight තැනක්, ඒ කියන්නේ කෙලින්ම තැනක්, වංගු නැති තැනක් හම්බුනාම ඔයාට තියෙන මෙන්න මේ speed power up එක. හරිද? speed power up එක මම ගොඩක් අයගේ දැකලා නැහැ. තියෙන අයගේ මෙන්න මේ speed power up එක use කරද්දී කෙලින් තියෙන පාරක use කරාම ඔයාට ගොඩක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි friends ඊළඟ එක ඔයා අලුත් මේ charactersලා ඔයාට unlock වුණාම ඔයා ඒවා භාවිත කරන්නේ නැහැ. ඒක ඔයා කරන ලොකු වැරද්දක්. හරිද? ඉතින් ඒගොල්ලොන්ට ඔයාගේ දැනට ඉන්න එක්කිනාට වඩා මොකක් හරි දෙයක් වැඩියෙන් තියෙනවා. ඒ හින්දා තමයි එයාව අපිට පරාද කරලා එයාව ලබා ගන්න ඕන. ඒ හින්දා අනිවාර්යෙන්ම අලුතෙන් unlock වෙන character එක පාවිච්චි කරන්න. ඉතින් යාළුවනේ මේ ඉන්නේ කොමල්ලේ. ඉතින් මෙන්න මෙතන pro tip තියෙනවා කොල්ලනේ. ඒවත් ඔයාට දවස ගානේ කියවලා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉතින් friends super pro tips ටිකක්. හරිද? ඉතින් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ අපේ කාර් එක තාම අප්ග්‍රේඩ් කරන්න බැරි වුණා. horse power 1000 කාර් එක. හරිද? ඉතින් යාළුවනේ අපේ පළවෙනි අර මේවේකෙන් ඔයාට හැම තරගයක්ම ලේසියෙන්ම ගැප් එකක් අල්ලන්න පුළුවන්. අර උඩින් මිසික් වෙන්නේ අන්න ඒක. ඉතින් කොල්ලනේ අද pro tips ඔයගොල්ලෝ එකක් හරි අලුතෙන් ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. වැඩක් වුණා නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙනවා. ගිහින් එන්න හැමෝටම goodbye.